ගොඩනැගීමේදී රජය හා ජාත්‍යන්තර සංවිධානවල ඇති සහයෝගිතාව විසින් ඉහළ ප්‍රගතියක් අත්පත් කර දී තිබෙනවා. එමෙන්ම සමාජ ආරක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනයේ අපේ ප්‍රතිපත්ති ප්‍රවේශයේ මූලික අරමුණක්. ඒ සඳහා අස්වැසුම් වැඩසටහන යාවත් කාලන කර පුළුල් කිරීම මගින් සැබවින්ම සුදුසුකම් සහිත අඩු ආදායම්ලාභී පවුල් වලට ආධාර ලබා දීම අපේක්ෂා කරනවා. තවදුරටත් අඩු ආදායම්ලාභීන්ට එම ආධාර ලබා දීම සහතික කිරීම වෙනුවෙන් එම ප්‍රතිලාභීන් 2026 වසරේදී සමාලෝචන ලක් කරනවා. මොකද හැමදාම මේ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල සිද්ධ වෙන්නේ මොකද්ද? ආණ්ඩුවක් කෙනෙක් නම් මාරු කරනවා. ජනසවි වෙනවා, සමෘද්ධිය වෙනවා, අස්වැසුම් වෙන ඉතිහාසයමයි. අපිට නම් පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ තිබුණේ. සැබවින්ම ආධාර ලැබිය යුතු ප්‍රතිලාභයට ලැබිය යුතු තිබෙනවා. නමුත් මෙයා මුළුමනින්ම දේශපාලනීකරණය වුණා. ඡන්ද රැස්වීමට ආවේ නැත්තම් සමෘද්ධිය කැපුවා. ඉතිහාසයක් තියෙනවා දන්නවා. කැන්වස් එකට ආවේ නැත්තම් සමෘද්ධියෙන් අයින් කරා. මේ මහජනයාගේ බදු මුදල් ඒ සමාජ කණ්ඩායමට ලබා දිය යුතුයි. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? මුළුමනින්ම මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ තමන්ගේ දේශපාලන බලය හොබවා ගැනීම සඳහා වෙන මෙවලම් බවට පත් වුණා. අපි එහෙම කරලානේ. ඒ අනුව අපි 26 වසරේදී නැවත මේවා සමාලෝචන කරලා ලබා දිය යුතු ලබා දෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම වැඩිහිටියන් සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා වැඩි